සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපේ e-shop e-commerce web application එකේ හතරවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ sign in process එකේදී අපිට හම්බෙන මෙන්න මේ remember me කියන option එක අපි කොහොමද create කරගෙන තියෙන්නේ කියලා බලන්න තමයි අපි යන්නේ. ඉතින් මුලින්ම අපි මේකේ back end code එක කොහොමද අපි කරගෙන තියෙන්නේ කියලා බලමු. ඉතින් මේ තමා අපේ sign in box එක. අපේ remember me කියන input field එක තමා මේ තියෙන්නේ. ඉතින් මේක අපි check box එකක් විදිහට තමා හදාගෙන තියෙන්නේ. ඒ වගේම මේකට අපි ID එකක් දීගෙන තියෙනවා remember me කියලා. ඉතින් අපි sign in process එකේදී කතා කරා වගේ මේකෙදිත් අපි මේ sign in කියන බටන් එකේ on click එකේදී අපේ sign in කියන ෆන්ක්ෂන් එකක් කෝල් වෙනවා. ඉතින් එතකොට අපි ගිහින් බලමු මේ sign in කියන ෆන්ක්ෂන් එකේදී අපි කොහොමද මේ remember me කියන ඔප්ෂන් එක ක්‍රියේට් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි කරගෙන තියෙන්නේ අපි මේ remember me කියන ID එක එන data එක අපි catch කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී variable එකක් අදාලා assign කරගෙන තියෙනවා remember me කියලා අපේ එන data එක. ඒ වගේම අපි form එකටත් අපි append කරගෙන තියෙනවා r කියලා නමකින් remember me.text කියලා value එක. ඊට පස්සේ මේකෙදී අපි මේ data එක යවන්නේ අපේ sign in process.php කියන ෆයිල් එකට තමයි අපේ මේ form එක යන්නේ. ඉතින් අපි බලමු sign in process.php ෆයිල් එකේදී අපි කොහොමද මේක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මේකෙදී මුලින්ම අපේ r කියන නමින් එන value එක මෙතනදී post method එකකින් එන value එක අපි අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ ඒක assign කරගෙන තියෙනවා remember me කියලා variable එකකට. ඊට පස්සේ අපි මෙතන if clause එකක් ඇතුලේ දාගෙන තියෙනවා remember me කියන variable එක true කියන value එකට සමානයි නම් අපි email එකට සහ password එකට cookie එකට add කරගෙන තියෙනවා. එහෙම නැත්නම් අපේ remember me කියන option එක true කියන value එකට සමාන නැත්නම් ඒ කියන්නේ අපේ else එකේදී අපි මේ cookies දෙක clear කරගෙන තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපි මේකෙදි code කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපි මුලින්ම අපේ email සහ password කියන variable දෙක අපි empty field එකක් විදිහට තමයි තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනදී check කරගෙන තියෙනවා අපේ if clause එකක් දාලා අපේ email එකට cookie එකක් set කරගෙන තියෙනවද කියලා. ඒ වගේම password එකට cookie එකක් set කරගෙන තියෙනවද කියලා. එහෙම set වෙලා තියෙනවා නම් අපේ email එක මෙතනදී email එක අපි email කියන variable එකට assign කරගෙන තියෙනවා. අපේ cookie එකේ තියෙන email එක. ඒ වගේම අපේ cookie එකේ තියෙන password එක මෙතනදී password කියන මෙතන variable එකට අපි assign කරගෙන තියෙනවා. ඉතින් ඒ value එක අපි මෙතනදී echo කරගෙන තියෙනවා අපේ email සහ password කියන input field එක ඇතුළට. අපේ cookie එකක් නැත්නම් මෙතනදී අපේ input field එක empty තමයි තියෙන්නේ. අපේ email එකට සහ password එකට cookies set වෙලා තියෙනවා නම් මෙතනදී අපේ set වෙලා තියෙන email එක සහ password එක තමයි echo වෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද අපේ මේ remember me option එක වැඩ කරන්න කියලා. ඉතින් මුලින්ම අපි sign in process එකේදී අපි sign in වුණ user කෙනෙක්ගේ email එකක් සහ password එකක් අපි ඇතුළත් කරනවා. අපි මුලින්ම remember me කියන option එක දෙන්න නැතුව sign in වෙලා බලමු. අපේ home page එකට sign in වුණා. අපි දැන් බලමු අපේ cookie එකක් set වෙලා තියෙනවද කියලා.
මෙතනදී අපේ කුකී එකක් සෙට් වෙලා නෑ මෙතනදී. ඉතින් අපි දැන් බලමු remember me කියන ඔප්ෂන් එක ඇඩ් කරලා අපේ කුකී එකක් සෙට් වෙනවද කියලා. දැන් මෙතනදී remember me කියන ඔප්ෂන් එක කරලා sign in වුණා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ email එකට සහ password එකට මෙතනදී අපේ කුකී එකක් සෙට් වෙලා තියෙනවා email එකට සහ password එකට. ඉතින් අපි දැන් බලමු ආයෙත් sign in වෙනකොට අපි දැන් ආයෙත් sign in වෙනකොට අපේ email එක සහ password එක අපිට remember මේ option එක කරා අපේ input field එක අපෝ fill වෙනවා. ඉතින් අපි දැන් ආයෙ බලමු අපේ කුකී එක delete කරලා අපේ කුකී එක delete කරාට පස්සේ අපේ email සහ password කියන fields දෙක empty තමයි තියෙන්නේ. අපි දැන් ආයෙත් log වෙලා බලමු. මේ option එක නැතුව ආයෙ log වෙලා බලමු අපේ කුකී එකක් set වෙලා තියෙනවද කියලා. එතකොට අපේ කුකී එකක් set වෙලා නැහැ. ඉතින් මේ විදිහට තමයි අපි remember me කියන option එක create කරගෙන තියෙන්නේ. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. Thank you.